vacancy soon YouTube channel. ඔයාට මේ channel එකෙන් තරග විභාග job vacancy degree පිළිබඳව ගැසට් තුන ගමන්ම දැනගන්න පුළුවන්. vacancy soon YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියන ගමන් අපි යමු වීඩියෝ එකට. පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස අයදුම්පත් යොමු කිරීමේදී නංගිමල්ලි රජයේ පාසලක අධ්‍යාපනය ලබන අතරතුර පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට පෙනී සිටීම සපුරා තහනම්. එසේ කළහොත් ප්‍රතිඵල අවලංගු කිරීම සහ ඉදිරියට පෙනී සිටින විභාගද තහනම් කරන බව නීතිමාලාවේ සඳහන් වෙනවා. ඒක නිසා ඔයා පෞද්ගලිකව අයදුම්පත් යොමු කරනවා නම් ඉස්කෝලේ අස්වීම් සහතිකය අරගෙන අයදුම්පත් යොමු කිරීමට වග බලා ගන්න. 180 නැහැ කියලා ඉස්කෝලෙන් වාට විභාග ලියන්න දෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඉස්කෝලේ අස්වීම් සහතිකය අරගෙන පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කරන්න. මේ වීඩියෝ එකේ අයදුම්පත් යොමු කිරීම සහ ඒ පිළිබඳ ගැටලු නීති ගැන අන්තිම තප්පරේ වෙනකන් තියෙනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් ඔන්ලයින් ඇප්ලයි කරද්දී ඔයාලට විවිධ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. සමහර නංගිලා මල්ලිලට ෂයි පිළිබඳව ගැටලු ඇති. අපිට A-level විභාගයේ ෂයි 3ක් තියෙනවා. ඒ තුනම ඕනනම් ප්‍රයිවට් දාලා අපිට ලියන්නත් පුළුවන්. හරි අපි මෙහෙම හිතමු ඔයා විභාගයට ඇප්ලයි කරලා ඔයාට අසනීපයක් නිසා මේන් සබ්ජෙක්ට් 3යි සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි කියන විෂයන් සේරටම පෙනී ඉන්න බැරි වුණා කියලා. එහෙම වුණොත් ඔයාගේ ෂයි එක ස්කිප් වෙනවා. හැබැයි ඔයා එක සබ්ජෙක්ට් එකක් හරි ලිව්වොත් ඒක වළංගු ෂයි එකක් විදිහට තමයි ගණන් ගන්නේ. හරි අපි දැන් බලමු විභාග කටයුතු සංවිධානය කරලා තියෙන්නේ නොවැම්බර් 10 වෙනිදා සිට දෙසැම්බර් 5 වෙනිදා දක්වා. ඉල්ලුම් පත්‍ර බාර ගැනීම අවසාන දිනය ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ ජූලි මාසේ 21 වෙනිදා. ඔයා ඊට කලින් අයදුම්පත් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ලකුණු 30ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට මේන් සබ්ජෙක්ට් 3 විතරක් ලිව්වහම ඇති. ඉංග්‍රීසි සාමාන්‍ය ඉංග්‍රීසි කැම්පස් ඇප්ලයි කරන්න අදාළ වෙන්නේ නැහැ. හැබැයි 30ට වඩා අඩු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය ලියන්න. නැත්නම් ඔයාට කැම්පස් අයදුම් කරන්න බෑ. ඔයාට විභාග ලියන්න කිට්ටු කරලා ඇඩ්මිෂන් ගෙදරටම ලැබෙනවා. ඒවයේ මොනාරි සංශෝධනය කිරීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසලා දින 7ක් ඇතුළත සංශෝධනය කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් මේ පේන නම්බර වලට කතා කරලා ඔයාලගේ ගැටලු විසඳ ගන්න පුළුවන්. අයදුම්පත් යොමු කිරීමේදී අදාළ පේමන්ට් එක කිරීමට තැපැල් කාර්යාල වලින් ගෙවීම අපහසු නිසා ඕනෑම ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකකින් ඔයාට මේ පේමන්ට් එක කරන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකකින් අදාළ පේමන්ට් එක කිරීම. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇප්ලයි කරද්දී පිළිපදින්න ඕන නීතිමාලා සහ ඇප්ලයි කරන්න ඕන රූල් එක පිළිබඳව තියෙන ලින්ක් එකක්, නිල මාධ්‍ය නිවේදනයේ ලින්ක් එක, වීඩියෝ ඉන්ට්‍රොඩක්ෂන් ලින්ක් එකක් තියෙනවා. ඒ වගේම යූසර් ගයිඩ්ලයින් එකක් තියෙනවා PDF ආකාරයෙන් රූපරාපුන සහිතව ඇප්ලයි කරන්න ඕන විදිය. ඒ වගේම ඔන්ලයින් ඇප්ලිකේෂන් ලින්ක් එක මේ හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලා වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ ඒවෙන් ගිහිල්ලත් ඔයාලගේ ගැටලු निराකරණය කරගන්න. vacancy soon YouTube channel එකෙන් තරග විභාග degree job vacancy පිළිබඳ ගැසට් තුන ගමන් දැනගන්න. subscribe කරලා vacancy soon YouTube channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් good luck.